Good morning. ඔන්න ඉතින් මේ පින්වන්ත සෝසමන වන්දනාව යන්න තමයි මේ සැරසෙන්නේ. ඉදිරිත දවසේදී අපි හිතුවා අයතාවල තියෙන තවත් පන්සලකට යන්න ඕනි කියලා. මේ තමයි වත් මහා තත් කියන පන්සල. දැක ගමම මට මතක් වුණේ අපේ අනුරාධපුර නටබුන්. සුපුරුදු පරිදි ඉතින් විදේශිකෙක් නම් බාත් 500ක ටිකට් එකක් අරගෙන තමයි මේක ඇතුළට යන්න ඕනේ. ඒ වගේම මේ පන්සල උදේ 8:00 ඉඳන් හවස 5 වෙනකල් විවෘතයි. ඇත්තටම ඉතින් අනුරාධපුරේ දකින්න තියෙන නටබුන් හා සමානම නටබුන් මෙතන දකින්න පුළුවන්. චෛත්‍ය, බුදු පිළිම, ගොඩනැගිලි හැම දෙයක්ම ගඩොලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අයිතයා කියන්නේ ඉතින් ටිකක් ප්‍රශ්නේ වැඩි පැත්තක්. ඒ නිසා ඔයා මේ වගේ සංචාරය කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම කුඩයක් කැප් එකක් ගෙනියන්න අමතක කරන්න එපා. අයියෝ පන්සල් ගියාට ඉතින් වෙජි කෑම කන්න තැනක් තායිලන්තේ හොයාගන්න අමාරුයි අප්පා. මෙන්න මේ ජාතියේ රෙස්ටුරන්ට් වලට මම කියන්නේ චිකන් රන් රෙස්ටුරන්ට් කියලා. බෙල්ට් එකක් දිගේ මේ විදිහට එක එක කෑම ජාති යනවා. මේවා ඔක්කොම රෝ ෆුඩ්ස්. ඒ වගේම ඔයාට සුප් දාපු පොට් එකක් හම්බ වෙනවා. ඒක බොයිල් වෙද්දි මේ බෙල්ට් එකේ යන ඔයා කැමති කෑමක් අරගෙන පොට් එකට දාගෙන තඹ ගන්න තියෙනවා. ඒවා කාලා සුදු මහත්තයාට කුරුම්පයි මට කෝක් එකකුයි ගත්තා. අතරමඟදී මෙන්න මේ ලොකු යාළුවෝ සෙට් එකක් හම්බුණා. තායිලන්ත කියන්නේ අලිබබාලට විශේෂ රටක් නේ. මේ විදිහට අලිපිටියේ ටුවර් එකක් ගෙනියන බාත් 500ක් විතර ගන්නවා. හැබැයි ඉතින් අහිංසක සත්තුන්ට වෙන මේ හිරිහැරය දැකලා අපේ මහත්තයා නම් කැමති වුණේ නෑ මේ තැන බලන්න. අද දවස මාරම රස්න දවසක්. ඉතින් මේ ගිනියවුව මේ සත්තුන්ගේ මේ විදිහට වැඩ ගන්නවා දකිද්දී නම් මාර දුකක් ඇති වෙනවා. ඉතින් දවස් ඉවර කරලා ගෙදර ඇවිත් රැයට කන්න බුල්ඩක් නූඩල්ස් එකකුත් හැදුවා ඔන්න. හිටත් හම්බෙමු ස්වාදිකා.